හරි. අපි යන්නේ 2020 ප්‍රස්තාව ප්‍රශ්න සාකච්ඡා කරන්න. මෙහෙමයි ප්‍රශ්න කියලා තියෙන්නේ. අපිට දීලා තියෙනවා මෙන්න මේක කියවන හැටි බලන්න. කොහොමද කියවන්නේ? x කියන කෙනා x විශාලයි. ඒ කියන්නේ මොකද්ද? දැන් මෙන්න මේ අසමානතා ලකුණේ කට ඇරිලා තියෙන පැත්ත ලොකුයිනේ. එහෙනම් x විශාලයි කාට වඩාද? ඍණ 4ට වඩා. ඒ වගේම මෙන්න මේ ලකුණෙන් කියන්නේ ඍණ 4ට සමානත් වෙනවා. x විශාලයි සමානයි ඍණ 4 x කුඩයි සමානයි 2. එහෙනම් x පිහිටන්නේ මොන අතරද? ඍණ 4යි ධන 2යි. මේ බලන්න. x කියන x ගේ අගය මෙන්න ඍණ 4 මෙන්න ධන 2. ඒ දෙන්න අතර තමයි පිහිටන්නේ කියලා තමයි ඔය කියලා තියෙන්නේ. හරි. අපිට ප්‍රස්තාරයට සමීකරණයක් දීලා තියෙනවා. මෙන්න අගය වගුව පුරවන්න තියෙන්නේ. හරි. මම 2018 ප්‍රශ්නේ සාකච්ඡා කරද්දී කියලා දුන්නා. සමමිතිය බලලා කොහොමද අගය වගුව සම්පූර්ණ කරන්නේ කියලා. බලන්න. මෙන්න 6. අපි බලමු මැද තියෙන ඍණ 3යිනේ. ඍණ 3 තමයි මැද ඉන්නේ. ඍණ 3 මෙතන ඍණ 2 ඉන්න ඕන. ඍණ 3 දෙපැත්තේ ඍණ 2 තියෙනවා. ඊළඟට හිස් තැනක් මෙයා 1යි ඊළඟ දෙන්න 6යි. එහෙනම් මෙතනට එන්න ඕන. මෙතන තියෙන එක්කෙනා හින්දා මෙතනට අපි 1 කියලා දානවා. ඊළඟට අපිට කියනවා වර්ග මේ ප්‍රස්තාරය අඳින්න කියලා. හරි. අපි ප්‍රස්තාරය ඇඳලා බලමු. හරි. ඔන්න අපි කාටීය තලය ඇඳගත්තා. මම අඳපු හැටි විස්තර කරන්නම්. බලන්න අපි කොහොමද කටසටහන ගහගන්නේ. අපි බලනවා x අක්ෂය ගියාම ඍණ වලින් වැඩි 4, ධන වලින් වැඩි 2. එහෙනම් මෙහෙම ඇඳගත්තම x අක්ෂය මේ පැත්ත නේද වැඩිපුර ඉන්නේ අගයන්. මෙයා 1යි, මෙයා 2යි, මේ පැත්තට ඍණ 1, ඍණ 2, ඍණ 3, ඍණ 4 කියලා දානවා. y බැලුවම y ගේ ධන 6 ඍණ වලින් ඍණ 3. එහෙනම් මේ y කියන එක්කෙනා උඩට යන්න ඕනනේ. මේක ටිකක් පහළට ගත්තම ඇති ඍණ 3කට. ওই විදිහට තමයි කටු සටහන අපිට එන්නේ. අපි ඔන්න ඕක ඇඳලා තමයි ප්‍රස්තාරේ හරියට අඳින්න ඕන. හරි. දැන් අපි අගයන් ටික ලකුණු කරමු. ඉස්සර වෙලාම තියෙන්නේ ඍණ 4 ධන 6. ඍණ 4 මෙන්න ධන 6 ඔන්න අපිට හම්බුණා y ගේ ධන 6. ඍණ 3 ධන 1. ඔන්න ඔතන. ඍණ 2 ඍණ 2. මෙන්න මෙහි. ඊළඟට ඍණ 1 ඍණ 3. ඊළඟට බිංදුවේ ඍණ 2. ඊළඟට 1 2 6. ප්‍රස්තාරය අඳිද්දී අනිවාර්යයෙන්ම x අක්ෂයයි y අක්ෂයයි ලකුණු කරන්න ඕන. ඒකට ලකුණක් දෙනවා. ප්‍රස්තාරයේ මේ ඛණ්ඩාංක ලකුණු ගන්න ලකුණයි ප්‍රස්තාරයේ පැහැදිලි බවට ලකුණයි ප්‍රස්තාරයට ලකුණු 3ක් හම්බ වෙනවා. හරිනේ. හරි. දැන් ප්‍රස්තාරයේ සුමට වක්‍රයක් විදියට අඳින්න ඕන. ඔන්න අපේ ප්‍රස්තාරය ඇඳා. දැන් අපි බලමු මොනවද අහන ප්‍රශ්න කියලා. සමමිතික අක්ෂයේ සමීකරණය ලියන්නලු. මොකද්ද සමමිතිය කියන්නේ? සමමිතිය කියන්නේ අපි හිතමු සමචතුරස්‍රාකාර කොලයක් අපිට නවන්න පුළුවන් නේද? එක මත එක හිටින්න. මේ මැදින් නැවුවොත් මෙයා මේ මත හිටිනවා. මම මේ පැත්තට මෙහෙම නැවුවොත් මේ පැත්ත හිටිනවා. එහෙනම් මේවා මොනවද? සමමිතික රේඛා. දැන් මේක කියනවා සමමිතික අක්ෂයේ සමීකරණය ලියන්න. මේ ප්‍රස්තාරය ඔයාලා දැක්කා. අපි සමමිතිය සලකලා තමයි මොකද කරේ? අගය වගුව සම්පූර්ණ කරේ. එතකොට මං කිව්වා මෙන්න මෙයා මැද කිව්වනේ ඍණ 3. එයාගේ දෙපැත්ත ඍණ 2 ධන 1 ධන 6. එහෙනම් මෙයා තමයි කවුද? ප්‍රස්තාරයේ සමමිතික අක්ෂය යන්නේ ඔන්න ඔය හරහා බලමු ගිහිල්ලා. මෙන්න මෙතන. මේ ඍණ 1 ඍණ 3නේ. ඍණ 1 ඍණ 3. මම ඔන්න ඔය හරහා කඩ ඉරක් ගැහුවතින් ඔන්න ඕක තමයි සමමිතික අක්ෂය. ඕන බලන්න මෙන්න මේතනින් අරගෙන මේ පැත්තට තියලා නැවුවොත් ප්‍රස්තාරය එක මත එක හිටිනව නේද?
මේ කණ්ඩායමක මෙයා මත හිටිනවා මේ කණ්ඩායමක මෙයා මත හිටිනවා මේ කණ්ඩායමක මෙයා මත හිටිනවා. එහෙනම් සමමිතිකාක්ෂය කියන්නේ මෙන්න මෙතන. සමමිතිකාක්ෂයේ සමීකරණය ලියන්න කියන්නේ කොහොමද අපි සමීකරණය ලියන්නේ? සමමිතිකාක්ෂයේ සමීකරණය මෙයා ගිහින් තියෙන x ගේ කීයද? x ගේ ඍණ 2 කපාගෙන තමයි මේ අක්ෂය යන්නේ ඍණ 1 කපාගෙන. එහෙනම් අපි ලියනවා සමමිතිකාක්ෂයේ සමීකරණය x සමානයි ඍණ 1යි කියලා. ඔක තමයි සමමිතිකාක්ෂයේ සමීකරණය. මෙයා ගියේ මෙතනින් අපි හිතමුකෝ මෙහෙම තියෙනවා. ඍණ 2කින් තමයි මේ ප්‍රස්ථාරය හොම සමමිති වෙන්නේ. එතකොට මෙයාගේ සමීකරණය x සමානයි ඍණ 2. ධන 2කින් ගියා නම් ධන 2කින් යන ප්‍රස්ථාරය එහෙනම් x සමානයි 2යි කියලා තමයි අපි ලියන්නේ. හරිද? සමමිතිකාක්ෂයේ සමීකරණය ලියන්නේ එහෙමයි. ඊළඟ ප්‍රශ්නේ වර්ගජ ශ්‍රිතය ඍණවන x යගේ ප්‍රාන්තරය ලියන්නලු. වර්ගජ ශ්‍රිතය කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරයේ අපි අඳපු ශ්‍රිතය ඍණවන x යගේ ප්‍රාන්තරය ලියන්නලු. ඍණ වෙන. ඒ කොහොමද කරන්නේ? හරි මෙහෙමයි. හරි. ඒකට කලින් මම ඔයාලට මේ ප්‍රස්ථාරයේ හැසිරීම විස්තර කරලා දෙන්නම්. එතකොට ඔයාලට මේ ප්‍රශ්නේ ලේසි වෙනවා. දැන් අපි ප්‍රස්ථාරය අඳින්න ගත්තේ කොතනින්ද? මෙන්න මෙතනින්. ඍණ 4 ඍණ 6 ඉස්සෙල්ලම ලකුණු කරේ. එහෙනම් මෙතනින් ඇඳලා තමයි අපි ප්‍රස්ථාරය හොම ගිහිල්ලා මෙතනට ආවේ. දැන් මම කියනවා මම ගමනක් යන්නේ. ඔන්න මෙතන තියෙනවා පාලමක්. එතනින් අපිට ගඟක් තියෙනවා. අපි ඔරුවෙන් තමයි යන්නේ. හරිනේ? හරි. මෙන්න මෙතනින් පටන් ගත්ත ගමන මම මෙතනට යනකම් යනවා. මට මොකද හම්බෙන්නේ? පාලමක් හම්බෙනවනේ. බලන්න මං අපි හිතමුකෝ අපි 6ක වේගයෙන් පටන් ගත්තා. බිංදුවක වේගයෙන් ඉවර කරා. එන්න මොකද උනේ? එන්න මගේ වේගය අඩු වෙලා ගියේ. එහෙනම් අපි මෙයාට කියනවා මෙන්න ප්‍රස්ථාරයේ ශ්‍රිතයත් එක්ක y අක්ෂය බලන්නේ. ශ්‍රිතය මෙතනදි y ධන 6යි. ශ්‍රිතය මෙතනට එද්දි y ධන බිංදුවයි. එතකොට බිංදුවේ ඉඳලා 6 ඉඳලා ධන 6 ඉඳන් මොකද උනේ? බිංදුවකට උනා. අපි කියනවා ප්‍රස්ථාරය මෙන්න මේ ටික ධනව අඩු වෙනවා. ප්‍රස්ථාරය ඔය ටික ධනව අඩු වේ. ඊළඟ මෙන්න මෙතනදී ප්‍රස්ථාරය පාලම උඩදී මොකද වෙන්නේ? ප්‍රස්ථාරය ඡේදනය කරනවා කවුද? x අක්ෂය. ඒ කියන්නේ මෙයා මෙතනදී x කීයද? x මෙතන x අක්ෂය තියෙන්නේ. මෙතනදී y බිංදුවක් වෙනවා. එහෙනම් y සමානයි මෙතන බිංදුවක්. මේවට කියනවා ප්‍රස්ථාරයේ මූල ලක්ෂ කියලා. ප්‍රස්ථාරයේ මූල ලක්ෂ. එහෙනම් ඒ වගේම එකක් මෙතනක් තියෙනවනේ. එයත් ප්‍රස්ථාරයේ මූල වෙනවා. හරිනේ? මූල ලක්ෂ. මෙතනින් පස්සේ ප්‍රස්ථාරය මෙන්න මෙතනට යනකම්. මොන උතනට යනකම්. මෙතනින් තමයි මං හැරෙන්නේ. බෝට්ටුවෙන් යනවා මම. ටිකක් දුර ගිහිල්ලා ආය අපස්සට හැරිලා එනවා කියලා හිතමුකෝ. හරි. බිංදුවේ ඉඳලා මෙන්න මෙතනදී ප්‍රස්ථාරයේ y යගේ බිංදුවයි මෙතනට යනකොට ඍණ 3යි. බිංදුවේ ඉඳලා ඍණ 3ට උනා. ඒ කියන්නේ මොකද? ඍණාගෙන් එන්න මොකද උනේ? අඩු වුණා. එහෙනම් ප්‍රස්ථාරය මෙතනින් ඉඳන් මෙතනට ඍණව අඩුවේ. ප්‍රස්ථාරය ඍණව අඩුවේ. මෙන්න මෙතනදී ප්‍රස්ථාරය අපි කිව්වා මේක අවමාගය සහිත ප්‍රස්ථාරයක්. එහෙනම් මෙන්න මෙතනදී ප්‍රස්ථාරය අවමාගය ගන්නවා. අවමාගය කීයද ප්‍රස්ථාරයේ? මෙයා මොකද වෙන්නේ? ප්‍රස්ථාරය අවමාගයක් ගන්න. අවමාගය අහුවොත් ඍණ 3යි අවමාගය y වෙලාගේ තමයි ලියන්නේ. හරි. මෙතනට අපි කියනවා සමමිතිකාක්ෂය, ඒ වගේම හැරුම් ලක්ෂය, ඒ වගේම අවමාගය ප්‍රස්ථාරයේ. එතනින් පස්සේ මොකද වුනේ? එතනින් පස්සේ මෙතනට එනකම් මෙන්න y වෙලාගේ ඍණ 3යි. මේ කොනේ y වෙලාගේ බිංදුවයි. ඍණ 3 ඉඳන් බිංදුවට වැඩි වුණා. ඍණ 3 ඉඳලා බිංදුවට ගියා. මොකද උනේ ප්‍රස්ථාරයේ? ඍණව වැඩි වුණානේ. ඍණාගේ එන්න මොකද වෙන්නේ? වැඩි වෙලා බිංදුවට යනවා. එහෙනම් අපි කියනවා ප්‍රස්ථාරය ඍණව වැඩි වේ ඔය ටික. මෙතනදී ආයේ ප්‍රස්ථාරය බිංදුවක් කියනවා. ආයේ මොකද වෙන්නේ? මම යනවා මෙතන ඉඳන් මෙතනට. මෙන්න මෙතනදී යගේ y වල බිංදුවයි මෙතනදී යගේ
6යි බිංදුවේ ඉඳලා 6ට ගියා කියන්නේ ප්‍රස්ථාරය ධනව වැඩි වුණා. ඔන්න ඔය ටික විස්තර කරන්න පුළුවන්. අපිට මේ ප්‍රශ්න කරගන්න පුළුවන්. අපි දැන් සාරාංශයක් විදිහට ගත්ත ප්‍රස්ථාරයේ මේ ටික මොකද වෙන්නේ? අඩු වෙනවනේ. මෙතන ඉඳන් මෙතන දෙනකන් අඩු වෙනවා. මෙතන ඉඳන් මෙතන දෙනකන් ධනව අඩු වේ. ඊළඟ ටික ඍණව අඩු වේ. ඍණව වැඩි වේ. ධනව වැඩි වේ. අවමග්ගයස්ත්‍රිත ප්‍රස්ථාරයක ඔහොම තමයි. උපරිම එකක්. ඕකේ අනිත් පැත්ත. අපි මේ වගේ ප්‍රශ්නයක් ආව මේක කියලා දෙන්න. දැන් අපෙන් අහන ප්‍රශ්න මොකද්ද? ප්‍රස්ථාරය ඍණවන x යගේ ප්‍රාන්තරය ලියන්නලු. අගය ප්‍රාන්තරයක් ලියන්න තියෙද්දි අපි මොකද කරන්නේ? අපෙන් අහන්නේ x වල නම් x දැම්මා, කැරි දෙක දැම්මා. අඩු වගේ මෙතනට ලියනවා, වැඩි වගේ මෙතනට ලියනවා. හරි. නැත් බලමු. ඍණවන අපිට කියලා තියෙනවද ඍණව වැඩි වෙන හෝ ඍණව අඩු වෙන කියලා? නෑ අපිට මේ කියලා නෑ. එහෙනම් අපිට මේ කෑල්ල ගන්න පුළුවන්. ඒක මොකද වෙන්නේ? ඍණව අඩු වෙනවා. මේ කෑල්ල ඍණව වැඩි වෙනවා. අපිට අදාළ නෑ වැඩි වෙනවද අඩු වෙනවද? අපිට කියන්නේ ඍණවන. එහෙනම් ප්‍රස්ථාරය ඍණ පැත්තේ තියෙන මොන කෑල්ලද? මෙන්න මේ කෑල්ල නේද? මම පාට කරන මෙන්න මේ කෑල්ල තමයි ප්‍රස්ථාරයේ ඍණ පැත්තේ තියෙන්නේ. එයාගේ කොන් දෙකෙන් අල්ලගන්න. කොන් දෙක. මෙන්න එක කොනක්, මෙන්න එක කොනක්. මේක එක කොනක්, මේක එක කොනක්. ඒ කොන් දෙකේ අගයන් බලනවා x වල. මේ කොන මොකද වෙන්නේ? මේක ඍණ 2.7ක් වගේ එනවා ඇත්තේ. ඍණ 2.7ක්. ඉන්නවා හරියට බලන්න. ඔව් ඍණ 2.7යි. මේ කොන 0.6යි. එහෙනම් මෙයාගේ අඩු කවුද? ඍණාගේ. ඍණ 2.7 මෙතනට ලියලා 0.6 මෙතනට ලියනවා. නම් ප්‍රස්ථාරයේ ඍණ වෙන්නේ මොන ප්‍රාන්තරය තුරද? ඍණ 2.7ට වඩා වැඩි වලදී x 0.6ට වඩා කුඩා වලදී තමයි අපේ ප්‍රස්ථාරය ඍණ වෙන්නේ. හරි නේද? අපේ අන්තිම කොටස මෙහෙමයි. ප්‍රස්ථාරයේ හැඩය නොවෙනස්ව පවත්වා ගනිමින් එය කණ්ඩාංක තලයේ මත ඒකක 5කින් ඉහළට විස්ථාපනය කළහොත් ලැබෙන ප්‍රස්ථාරයේ අවම ලක්ෂ්‍ය කණ්ඩාංකය ලියා අදාළ වර්ග දශිතය අපි අර සමීකරණයට දාන්න ඕනේ. මොකද සමීකරණය? y සමානයි x ධන p වර්ග ධන q වලට දාන්නලු. ප්‍රස්ථාරය මොකද කරනවා කියන්නේ? ඒකක 5කින් ඉහළට විස්ථාපනය කරන්න ඕනේ. හරි බලගන්න. මොකද කියන්නේ? ඒකක 5කින් ඉහළට විස්ථාපනය කරාම අපි හිතමුකෝ මේක විස්ථාපනය කරන්නේ නැතුව අපිට මෙන්න මේ සමීකරණයට දාන්න කියනවා කියලා. ඒතර අපි අවම ලක්ෂ්‍ය කණ්ඩාංකය මොකද්ද මෙයාගේ අවම ලක්ෂ්‍ය කණ්ඩාංකය? ඍණ 1 ඍණ 3. ඍණ 1 ඍණ 3 නේද අවම ලක්ෂ්‍ය කණ්ඩාංකය? අපි මේ x වලගේ කාටද දාන්නේ මෙතනට වරහණක් තුලට. ඍණ 3 y වලගේ මෙතනට දානවා. මම දැන් කියලා දීපු විදිහට කරන්න. කොහොමද කරන්නේ? x ලිව්වා. මෙයා ඉන්නේ ඍණ 1 හින්දා අපි මොකද කරන්නේ? ධන 1 ලියනවා. වර්ග දැම්ම මෙයා ඍණ 3 විදිහට ලියනවා. හැබැයි දැන් අපිට කියන්නේ මෙයාට ලියන්න කියලාද? නැහැ. අපිට කියන්නේ මේ ප්‍රස්ථාරය ඒකක 5කින් ඉහළට විස්ථාපනය කරනලු. ඒ කියන්නේ මෙන්න මෙතන මුල්ලෙන් අල්ලලා මේක උස්සන ඒකක 5ක් උඩට. බලමු. 5 කිස්සම කොතනද යන්නේ? මෙන්න මෙයා වෙනස් වෙන්නේ නැහැ. x වලගේ වෙනස් වෙන්නේ නැහැ. අයියේ උඩටනේ විස්ථාපනය කරන්නේ. එයා එහෙමමයි. හරි විස්ථාපනය කරන්නේ. එකක් විස්ථාපනය කරොත් ඍණ 2යි. දෙකක් ගියොත් ඍණ 1යි. 3ක් ගියාම 0යි. 4ක් ගියාම ධන 1යි. 5ක් ගියාම ධන 2ේදී තමයි මෙන්න මේ ප්‍රස්ථාරය ඔන්න ඔහොම යනවා. ධන 2ේදී අවමගය ගන්නවා. එහෙනම් මේ ඍණ 3 වෙනුවට මොකද ලියන්නේ? ධන 2. මෙයාට එනවා අපිට ධන 2. ඔන්න ඕක තමයි උත්තරේ එන්නේ. හරිද? තේරුණා නේද දැන්? හරි. ඔය 2020 ගාන ඔහොම තමයි අපි හදන්නේ.